අද වීඩියෝවෙන් අපි කතා කරන්න හදන්නේ හරිත පලිඟු. එහෙමත් නැත්නම් කොළ පලිඟු. green quartz. හරිත quartz පැලඳීම සහ ඒ සම්බන්ධයෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක. විශේෂයෙන්ම මේ හරිත පලිඟු එහෙමත් නැත්නම් green quartz පැලඳීමේදී අපේ ශාරීරික යහපැවැත්ම ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම අපේ මානසික සුවය වැඩි කරනවා වගේ ප්‍රතිලාභ ගොඩක් ලබා දෙනවා. ඒ වගේම ඒක අපේ හෘද චක්‍රය සක්‍රිය කරන්න ආදරය සංවේදනය ඒ වගේම අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතා පෝෂණය කිරීම වගේ දේවල් වලටත් වැදගත් වෙනවා. ඊට අමතරව මේකෙන් ධනාත්මක චින්තනය ඇති කරන්න ඒ වගේම ශරීරයේ තියෙන විෂ ඉවත් කරන්න ජීව ශක්තිය වැඩි කරන්න මෙන්න මේ වගේ ප්‍රතිලාභ ගොඩක් ලැබෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් අපි බලමු කොළ පලිඟු එහෙමත් නැත්නම් හරිත quartz පැලඳීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. විශේෂයෙන්ම මේකෙදි මානසික යහපැවැත්ම එහෙමත් නැත්නම් චිත්ත වේගී සුවය ලැබෙන එක ප්‍රධානම කාරණයක්. හරිත quartz කියන්නේ ආතතිය සමනය කරන්න පුළුවන් අභ්‍යන්තර සාමය ප්‍රවර්ධනය කරන්න සහ බය සංකාව වගේ දේවල් ඉවත් කරවන්න උපකාරී වෙන දෙයක්. ඒ වගේම දයානුකම්පාව සහ සංවේදනය. ඒ කියන්නේ හෘද චක්‍රය සක්‍රිය කරලා ප්‍රේමණීය සහ සංවේදනාත්මක ප්‍රකාශන දිරිමත් කරන අනිත් අයත් එක්ක සම්බන්ධතා වැඩි දියුණු කරන්න හරිත quartz වලට බලයක් තියෙනවා. ඒ වගේම අපේ මනස සංසුන් කරලා ආතතිය කළමනාකරණය කරන්නත් හරිත quartz වලට හැකියාව තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම ස්වයං ආදරය, ස්වයං පිළිගැනීම වගේ තමන්ට දක්වන්න ඕනි අවධානය තමන් කෙරෙහි වැඩි වශයෙන් යොමු කරවන්නත් මේ හරිත quartz වලට එහෙමත් නැත්නම් හරිත පලිඟු වලට උපකාරී වෙන්න පුළුවන්. ඒ වගේම හරිත quartz මිනිස්සුන්ට දේක දීප්තිමත් පැත්ත බලන්න උදව් කරනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ ධනාත්මකව හිතන්න මිනිස්සුන්ට උදව් කරනවා. ඍණ ශක්තිය ධන ශක්තියක් බවට පත් කරන්නත් හරිත quartz වලට පුළුවන්. ඒ වගේම ශරීරයේ තියෙන විෂ ඉවත් කරලා සමහර විශ්වාස කරනවානේ මේ හරිත quartz කියන්නේ ශරීරයේ ශක්තිජනක කරලා ඒකට නැවත පණ දීලා අපේ ශරීරය ඇතුලේ තියෙන විෂ ඉවත් කරලා අපේ ශරීර සෞඛ්‍ය හොඳ අතටපත් කරන්න මේකට හැකියාවක් තියෙනවා කියලා. ඉතින් හරිත quartz වලට අසනීපයක් එහෙමත් නැත්නම් ඔපරේෂන් එකක් කරලා ඉවරුණාට පස්සේ ඒ කෙනාට හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න, සුවය ලබා ගන්න සහාය වෙන්නත් මේ green quartz දායක වෙනවා. ඒ වගේම අපේ ආහාර ජීර්ණය සම්බන්ධ ගැටලු, ඒ වගේම අපේ ප්‍රතිශක්තිකරණය සම්බන්ධ ගැටලු අඩු කරලා අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරවන්නත් මේ හරිත quartz බලපානවා කියලා කියනවා. ඊට අමතරව මේකේ තවත් ප්‍රතිලාභ තියෙනවා. අපි හරිත quartz එහෙමත් නැත්නම් හරිත පලිඟු green quartz පළඳිනවා නම් අපේ නිර්මාණශීලීත්වය ඒ වගේම කලාත්මක බව අලුත් දේවල් නිර්මාණය කරන්න අලුත් දේවල් සොයා ගන්න ඇති කරන උනන්දුව වැඩි කරන්න වගේ දේවල් වලට උපකාරී වෙනවා. ඒත් එක්කම මූල්‍ය සමෘද්ධිය. ඒ කියන්නේ අපිට මූල්‍යමය තත්වය සාර්ථක කරගන්න දිරිමත් කරගන්නත් මේ කොළ පලිඟු උදව් වෙනවා. ඊට අමතරව අපේ ආධ්‍යාත්මය පෞද්ගලිකත්වය සංවර්ධනය කරන්න ඊට අමතරව අර මම කලින් කිව්වා වගේ ධන ශක්තිය ආකර්ෂණය කරන නිසා ඍණාත්මක දේවල් අපෙන් ඈත් කරලා අපිට ආරක්ෂාව ලබා දෙන්නත් මේ කොළ පලිඟුවට හැකියාවක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම මේ හරිත quartz වලින් මනස පිරිසිදු කරලා ගොඩක් කාලයක් තිස්සේ අපිට අමතක වෙලා තිබුණු දේවල් අපිට මතක් කරලා ඒ කියන්නේ අපේ මතකය යහපත් කරවන්න සහ මනස පැහැදිලි කරවන්නත් හරිත quartz වැදගත් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම් අපි රෝස පලිඟු පළඳිනවා, ඒ වගේ විවිධ වර්ණයන් වල පලිඟු පළඳිනවා. ඒ ආකාරයෙන්ම කොළ පලිඟු එහෙමත් නැත්නම් මේ හරිත පලිඟු green quartz පළඳින්න පුළුවන් නම් මම අර කිව්ව විදිහේ ප්‍රතිලාභ ගොඩක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා වෙතට ධනාත්මක ශක්තියන ආකර්ෂණය කරව ගන්න පුළුවන්. ඔයාට මූල්‍යමය වශයෙන්, ඒ වගේම සෞඛ්‍යමය වශයෙන්, මානසික වශයෙන් සහ සමාජීය වශයෙන් ඔයාගේ වර්ධනයක් ඇති කරගන්න ඔයාට පුළුවන් වෙනවා මේ කොළ පලිඟු එහෙමත් නැත්නම් හරිත පලිඟු පැළඳුවම.